ඊළඟට මම කියලා දෙන්න යුනිට්ස් හා ලිමිට්ස් කියන්නේ මොනවද කියලා. යුනිට් කියන්නේ අපි ප්ලෑන් එකක් අඳිද්දී අපි භාවිතා කරන පරිමාණයට ඒ කියන්නේ අපි භාවිතා කරන දිග කියන්නේ ඔයාලා හිතන්නකෝ අපි ඩ්‍රොයින් අඳින්න පුළුවන් සාමාන්‍ය අඩියකල් වලින් තමයි අපි ඩ්‍රොයින්ස් අඳින්නේ ඉන්ඩස්ට්‍රි එකේදී භාවිතා වෙන නමුත් ඔයගොල්ලෝ ස්ටෑන්ඩඩ් ඩ්‍රොයින් අඳිද්දී සෙන්ටිමීටර්ස් හෝ මිලිමීටර්ස් වලින් තමයි ගොඩක් වෙලාවට අඳින්නේ. එතකොට අපි පරිමාණය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. ඒ වන්දිද්දී අපි ගොඩක් වෙලාවට සෙන්ටිමීටර් මීටර් මිලිමීටර්ස් වලින් අඳිනවා නම් අපිට 1ට 100 1ට 500 1ට 1000 වගේ අනුපාත වල තමයි අඳින්නේ. අඩියංගල් වලින් අඳිනවා නම් 1ට 8 1ට 16 ඒ වගේ පරිමාණ වලින් තමයි අපි අඳින්නේ. එතකොට ඕගොල්ලන්ට පේනවා මෙතන සර්ච් බොක්ස් එකක් තියෙනවා. මෙතනදී තමයි අපිට කමාන්ඩ්ස් ටික ඉන්පුට් කරන්න තියෙන්නේ. එතකොට ඕගොල්ලෝ මෙතන යුනිට්ස් කියලා ගත්තොත් එහෙම යුනිට්ස් කියලා ගහලා මේ විදිහට ගත්තාම ඕගොල්ලන්ට වැටෙනවා මේ වගේ වින්ඩෝ එක. එතකොට මෙතනින් අපිට පළවෙනිදම තෝරන්න තියෙන අපේ යුනිට්ස් මොනවද කියලා. අපි මෙතනින් අපි අඩියංගල් වලින් අඳිනවා නම් අපි ඉන්ජිනියරින් ආකිටෙක්චරල් කියන ඩ්‍රොයින්ස් වර්ගය තමයි දාගන්නේ. අපි මිලිමීටර්ස් වලින් අඳිනවා අපි ඩෙසිමල් කියන වැලියු එකට දාගන්න. එතකොට ඊළඟට මෙතනින් ප්‍රෙසිෂන් කියන්නේ ඕගොල්ලන්ට දශම ස්ථාන කීයකටද ඕනද කියලා තමයි මෙතනින් අහන්නේ. එතකොට ඕගොල්ලන්ට පුළුවන් අපි මිලිමීටර්ස් වලින් අදිනවා අපි දශම ස්ථාන 2කට හෝ 3කට තමයි දාගන්නේ. මම අදින්නේ සාමාන්‍යයෙන් අදින්නේ නම් දශම ස්ථාන 2කට. ඒකට අපි ඒක දශම ස්ථාන 2කට දාගමු. මෙතනින් ඉපත මේන් යුනිට් එක තෝරන්න වෙනවා. මේක මිලිමීටර්ස් වලට දාගමු. මිලිමීටර්ස් ඩෙසිමල් තෝරනවා නම් ඔයගොල්ලෝ මිලිමීටර්ස් වලට දාගන්න. ඒතකොට මෙතන ඇන්ගල් එක තමයි මෙතන පෙන්වන්නේ. ඒ කියන්නේ අපිට අංශ ගානක් හෝ රේඩියන් ගානක් අවශ්‍ය නම් එතනින් ඒක වෙනස් කරගන්න පුළුවන්. මෙතන අපි මේක දැනට ඉන්දියටම තියෙනවා. ඔයාලා ඕකේ කරන්න. එතකොට ඕගොල්ලොන්ට මෙතන ඇඳෙන එක ඕගොල්ලොන්ට මිලිමීටර්ස් වලින් තමයි මෙතන පෙන්වන්නේ. මේ මිලිමීටර්ස් වලින් ඇඳෙන රූපයක් තමයි මෙතන පෙන්වන්නේ. ඊළඟට අපි බලමු ලිමිට්ස් හදාගන්නේ කොහොමද කියලා. මේ ලිමිට්ස් කියලා ගහලා එන්ටර් ගහපුවම ඕගොල්ලොන්ට පේනවා මෙතන බිංදු බිංදු කියලා පෙන්වනවා. ඔය බිංදුව කියලා පෙන්නන්නේ මෙතන x අක්ෂය සහ y අක්ෂයේ මෙතන මේ පොයින්ට් එක. ඒ කියන්නේ ඒ දෙක හම්බෙන්න තියෙන පොයින්ට් එක තමයි මෙතන බිංදුව පොයින්ට් එක කියලා දෙන්නේ. ඒක බිංදුවෙන් තියෙන end එක. එතකොට මෙතන පෙන්නනවා upper right corner. upper right corner කියන්නේ මෙතන ඉඳන් මෙතෙන් දෙනකම් මේ පරාස වෙනකොට මේකේ කොච්චර අපිට දිග පළල ගන්න පුළුවන්ද කියලා. මේ පිටුවේ ඒ කියන්නේ අපිට පෙන්වන්නේ මෙතනින් 4න් 1යි. එතකොට 4න් 1ක ප්‍රමාණය පරිම උසක් දක්වා කොච්චරක් යන්න පුළුවන්ද කියලා තමයි මෙතන පෙන්වන්නේ. මම ඕක මිලිමීටර්ස් වලින් දෙන්න. ඒක දෙමු 500ක් එක. 500ක් දීලා අපි ඕපන් කරපුවාම ඕගොල්ලන්ට පේනවා ඇති මිලිමීටර් 500ක් යනකම් අපිට මේක වැඩි කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු අපේ පළවෙනි drawing tools ටික මොනවද කියලා.